දවසක් යාළුවනේ. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද Windows 11 Windows Update එන එක නවත්ත ගන්න විදියක් ගැන. ඉතින් අපි මුලින්ම බලමු මේ Windows Update తాවකාලිකව නවත්ත ගන්න පුළුවන් වෙන විදියක් ගැන. ඉතින් අපි ඒකට මුලින්ම මෙන්න මෙතන search කියන තැන Windows Update setting කියලා type කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ මෙතෙන්ට ගියහම ඔයාලට පේනවා 1 week 2 weeks 3 weeks කියලා දෙනවා. ඒ කියන්නේ මෙතනින් 1 week එනකන් අප්ඩේට් අපිට නවත්ත ගන්න පුළුවන්. අන්න ඒ වගේ අපිට 5 weeks එනකන් මේ අප්ඩේට් නවත්ත ගන්න පුළුවන්. ඉතින් මේක Windows update తాවකාලිකව නවත්ත ගන්න විදිහක්. ඉතින් අපි බලමු Windows Update සම්පූර්ණයෙන්ම නවත්ත ගන්න විදියක් ගැන. ඉතින් අපි මේ search bar එකට ගිහින් services කියලා type කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් open වෙනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේකේ යටම තියෙනවා Windows Update කියලා. අපි එතෙන්ට යනවා. මේ තියෙන්නේ Windows Update කියලා. හරි. දැන් මෙතන ගිහින් අපි right click කරලා properties යනවා. එතකොට මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ startup type කියන තැනට යනවා. ඊට පස්සේ මෙන්න මේ arrow එක බලන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ automatic manual disable කරලා තියෙනවා. දැන් අපිට ඕනි මේ update එන එක සදාටම නවත්ත ගන්නනේ. ඉතින් අපි මේ disable කියන එක දෙනවා. ඊට පස්සේ අපි apply දීලා okay දෙනවා. ඉතින් ඔයාලට දැන් Windows Update తాවකාලිකව නෙමෙයි ඉස්සෙල්ලා අපි తాවකාලිකව නවත්ත ගන්න පුළුවන් ක්‍රමයක් තමයි බැලුවේ. දැන් අපි update සදාකාලිකවම නවත්ත ගන්න පුළුවන් වෙන විදිහක් තමයි දැන් අපි බැලුවේ. ඉතින් මම නම් recommend කරන්නේ මේ Windows Update නවත්තන්න එපා කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ මයි වීඩියෝ එක බලලා Windows Update නවත්ත ගන්න.